බොරු කියන්න එපා. විපක්ෂ නායක කාර්යාලයට ආවේ නැහැ කියන්න එපා. කුලප් වෙලා අපි බය වෙලා. ඇවිල්ලා මට කියනවා මචං පුටුවක් හොයලා දීපන්. විපක්ෂ නායක කාර්යාලය නිමල් දිරිපාල හැමතුමා හිටපු. එහෙම ආපු මිනිහෙක් ඔයා. ඔයාගේ කට නිකන් මේ තමුදේ කට හරිනට එහෙම කියලා මිනිස්සුන්ට හොරා ගන්න දෙන්න බෑ කාටවත්. ඔබතුමාගේ බිරිඳ ඡන්දය ඉල්ලුවා 2018 ඔබතුමාගේම මේ ඇල්ල ප්‍රාදේශීය සභාවට. දැසනලක් කියලා. ඔයා දයාතිරිගේ මගුලක් කාලා තමයි ගියතරේ ගෙනලා නිකන් මේවා කරන්නේ. අන්තිමේදී මොකද උනේ? දයාතිරියට ඉන්න තැන නැතුණා. නෑ ඔයා මොකටද දේනම් අහන්නේ? දැන් ඔබ ඉන්නේ අතර මොන පක්ෂෙද? හරි ලස්සනයි. very good. එහෙනම් UNP එකට යන්න ඒ නිසා මං ගියේ නෑනේ UNP එකට ගියෙත් නෑ. දැන් ඔබ ඉන්නේ අතර මොන පක්ෂෙද? ආසල්ලයක් ගන්න ඕනේ. පක්ෂයක් නෑ මං ඉන්නවා ස්වාධීනව කටයුතු ඔබගේ කරනවා. දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තුවේ ස්වාධීනයි කියලා කතාවක් නෑ. කොහොම අපි ඉල්ලුවේ ගියතරේ පොල්. කිසිම ටීම් එකක නෑනේ. මං කිව්වනේ කිසිම ටීම් එකක නෑ යන්නේ. You naughty. UNP එකේ රනිල් ගැන කතා කරාට රනිල්ට පක්ෂපාතීව එතනත් නෑ. ඔබ උත්තර සභාවෙත් නෑ. ඔබ කොහෙද ඉන්නේ? ඒක අපිට මේ සාකච්ඡා ඉස්සරහට යන්න බෑ. ඔබ තේරුම් ගන්න. මම ඉන්නේ මිනිසුත් එක්ක. ඒ නිසා මේ ජනතාව බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවත් එක්ක ඉන්නේ. ජනතාව දන්නවා මම කොතනද ඉන්නේ මිනිස්සුත් කියලා. එක්ක ඉන්න කතාව නෙමෙයි. මම අහන්නේ පාර්ලිමේන්තුවේ ඔබ ඉන්නේ ආසනේ කොයි පැත්තේද? ඔබව තේරුම් ගන්න නැතුව කොහොමද සාකච්ඡාව ඉස්සරහට යන්නේ මැතිතුමා? ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. මම තේරුම් ගන්න බැරි නම් සාකච්ඡාව කරත් එකයි මට නැතත් එකයි. ඒක මට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම පාර්ලිමේන්තුවේ රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට පාර්ලිමේන්තු නියෝජනය කරන පොදු පොහොට්ටුව නියෝජනය කරන മന്ത്രിවරයෙක් හැටියට සන්දානගත වෙලා ඉල්ලපු පොහොට්ටුවත් එක්ක ඉල්ලපු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට මම පාර්ලිමේන්තුවේ ඕක ඔයගොල්ලෝ කොළඹේ ඉඳන් මේ දීදුරු ගෙවල් අස්සේ ඉඳන් මාධ්‍ය නාලිකාස්සේ ඉඳන් ඔයගොල්ලොන්ට ඕක බලන්න බෑ. ඔයගොල්ලෝ ඇවිල්ලා ඕක බදුල්ලටම ඇවිල්ලා බලන්න ඕනේ. අපි UNP ඉල්ලන්නේ. එන මොකෙන්ද ඉල්ලන්නේ? අපි සන්දානයකින් ඉල්ලන්නේ. මොකද්ද සන්දානයක් ඒ වෙලාවට ඇදෙයි. ඒක කාගේ මූලිකත්වයෙන්ද? කාගේ හරි මූලිකත්වයෙන් නායකත්වයේ කවුද? කාගේ හරි මූලිකත්වයෙන් සන්දානයක් සන්දානයේ තුලා අපි ඉල්ලනවා. ඒ කියන්නේ දෙයියෝ ඇවිල්ලා හදලා දැනට කාගේවත් මෙහෙමනේ. දැන් ඔය හිරුවේකේ මාධ්‍ය මහතුරුන්ට සන්දාන හදන්න බෑනේ. හිරුවේකේ මාධ්‍ය මහතුරුන්ට සන්දාන අපි හදන්නේ වරද්ද ගන්න එපා. චමුන්දිතලාට සන්දාන හදන්න අයිතිය සන්දාන ගැන කතා කරන්න. ඉතින් ඒක අහන්නත් එපා. අහන්න නැති මොකද? අපි අහනවා. ප්‍රශ්න අහනවා. චමුන්දිතලාට තියෙන්නේ චමුන්දිතලාගේ මාධ්‍ය ආයතනය ආරක්ෂා කරගෙන චමුන්දිතලාගේ මාධ්‍ය ආයතන ප්‍රොමෝට් කරගෙන යන්නේ එකනේ. මේ අපේ හදන සන්දාන අපි හදන වෙලාවට සන්දාන හදන අපි අවුරුදු 30ක් දේශපාලනය කළා. අපි මේ දේශපාලනය දාලා ඔබතුමා හදන වෙලාවට හදන්නේ. අපි දේශපාලනය දාලා ඉන්නේ ඔයා මොකටද දේනම් අහන්නේ? ප්‍රශ්නේ අපි අහනවා. අහනකොට ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔන්න ප්‍රශ්නෙට උත්තරේ මෙච්චරයි. ප්‍රශ්නෙට උත්තරේ අපි සන්දානයක් හදලා අපි ඡන්දෙ ඉල්ලනවා. කවුද සන්දාන හදන්නේ? කවුද වෙලාව නැකත හදාහන කවුද සන්දාන ඕගොල්ලෝ දෙන්නේ නැහැ. ඒකේ ප්‍රධානියා කවුද කියලා කියන්නේ. පොඩින් රනිල් වික්‍රමසිංහද කවුද සන්දානේ ප්‍රධානියා? රනිල් වික්‍රමසිංහ හරි කවුරු හරි මහ බබා හරි මොන බබා හරි සන්දානයක් හදලා හරිනේ ඉල්ලුවාම මීට වැඩිය හොඳයි. කියන්න කවුද කියලා? ඒක දැන් ඉතින් අපි සන්දානයකට ඉන්නේ. කවුද සන්දානේ? ඇයි දැන් අපි නැද්ද? පොහොට්ටුව ශ්‍රී ලංකා අපි ඔක්කොම දැනුත් සන්දානේනේ අපි ඉන්නේ. ඒ මොකක් සන්දානේ? ඇයි අපි දැන් පහුගිය පාර්ලිමේන්තුවට ආවේ සන්දානේනේ? ඒ පොදු ජන පෙරමුණ. පොදු ජන පෙරමුණේ සන්දානය. හරි. ඒ වගේ කියන්න මේ සන්දානේ මොකද කියලා. සන්දානයක් ඇදිලා ඉස්සරහට. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. ඒක මොකද්ද කියලා කියන්නේ ඉතින් ඒක අහන්නේ. ඊළඟ පාර්ලිමේන්තුව ඉස්සරහට ආවත් සන්දානයක් කරනවා. පාර්ලිමේන්තුවට ඉස්සලා ජනාධිපතිවරණය ආවත් සන්දානයක් කරනවා. හරි ඒ සන්දානේ මොකද්ද? ඒ එන සන්දානේ තමයි අපි එකතු වෙන අපි ඉන්න දැනට ඉන්න සන්දානේ තමයි ජනාධිපති අපේක්ෂකයා දිනන්නේ පාර්ලිමේන්තුවේ ඊළඟ පිළිවෙලට. ඔබ ඉන්නේ සජිත්ගේ සන්දානේද? අජිත්ගේ සන්දාන කවුද? ජනාධිපති අපේක්ෂකයෙක් ඉන්නවා කියලා කියන්නේ නෑ ඒවට ජනාධිපති අපේක්ෂකවෝ දායි දානවා අපි ඔබ කියන එක තේරෙන්නේ නෑ මම කියන්නේ ජමුදිත මහත්තයෝ අපි කරන දේවල් අපි කියන දේවල් ඕගොල්ලොන්ට කිය ඉන්න අපේ අයිතියකුත් නෑ අපි එහෙම කියන්නේ ගිය සැරේත් මම ඔබතුමාට කිව්වා අනේ රත්තරන් මාමේ
ඒකෙදී ඔබතුමාලා තමයි ඇදගත්තේ මං ඉන්න මගේ පක්ෂකෝ දැන් ගිය සැරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඔයා දයාසිරි කියලා අනු කාලා මංව ගෙනල්ලා මෙතෙන්ද නිකන් දයාසිරිගේ ඔයා දයාසිරිගේ මගුලක් කාලා තමයි ගිය සැරේ ගෙනල්ලා නිකන් මේවා කරන්නේ අන්තිමේදී මොකද උනේ දයාසිරිය නැති ඉන්න තැන නැති උනා ඒක අපි දයාසිරිට ඒක අපිට දයාසිරිගේ ලනු දැන් මෙයා මාස 13කට පස්සේ දාපු වීඩියෝ එක ඔබතුමා මේ සලකුණ වැඩතරන්නේ දාලා බලන්න. ඔබතුමා එදත් කරේ අපේ මගේ පෞද්ගලිකව මං ඉල්ලන්නේ මොකෙන්ද අදනේ මං ඉල්ලන එක ඉල්ලන්න. දැන් මොකක් හරි රටේ වැදගත් දෙයක් රටේ මාතෘකාවක් රට ගැන හිතලා දැන් මොන තරම් ප්‍රශ්න තියෙනවද මේ ටිකේ කොච්චර ප්‍රශ්න තියෙනවද අහන්නකො ප්‍රශ්න දැන් බදුල දිස්ත්‍රික්කේ විශේෂ දෙන්න. emotional damn it අර බදුල දිස්ත්‍රික්කේ මොකද්ද උමාවේ හිල. හරි අපි අහනවා රට ඔබතුමා වැදගත් අමාත්‍යාංශයක් කරන අපි ඔබතුමා කැමති පොස්ට්පේඩ් එකට මොකද වෙලා තියෙන්නේ මූලික වෙලාවේදී අපි ඔබතුමාගේ දේශපාලනය ගැන කතා කරා ඔබතුමා මාස 13කට කලින් මම මෙතන ඩොලර් එක කීයද අද ඩොලර් එක මොකද අද රටේ මොකද තියෙන තත්ත්වය අද රටේ මිනිසුන්ට මාස 13කට කලින් එනකොට පොහොර තිබ්බද මම ඊට මාස 13කට එනකොට රටේ මිනිසුන්ට ගෑස් තිබ්බද ඔබතුමා අපි අහන ප්‍රශ්න ටික අපිට කියනවා අපිට මේ නිකම් මොනවද මං ඉන්නේ මොකද මගේ ප්‍රශ්නේ මොකද කියන එක නෙවෙයි ඔබතුමා ගෙනල්ලා අහන්න ඔය පොඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. කැමති නෑ වගේ සන්දාන ගැන කතා කරන්න. කමක් නෑ. මේ මම සන්දාන වලට කැමතිත් නැත්තේ නෑ. මම මොනවත් කැමති නැත්තේ නෑ. මම කොහොමද දේශපාලනට බයත් නෑ. බදුල්ල මම කොළමින් ඡන්දෙ ඉල්ලන්නෙත් නෑ. මම හිරු මාධ්‍ය ජාලයෙන් ඉල්ලන්නෙත් නෑ. මම ඉල්ලන්නේ හරිනේ පුක්කේ හිරු වලට දේශපාලන පක්ෂ නෑ. අබතුවා මේමයි. ඒ කට්ටියට උවමනා විදියට ඡන්දෙ ඉල්ලන්නෙත් නෑ. චමුදිතර ඕන විදියට ඡන්දෙ ඉල්ලන්නෙත් නෑ. අපි කිව්වද ඔබතුමා පාලනය කරනවා දේශපාලන කිව්වේ. චමුදිතලා දැන් අමතුවා මේ අමතුවා දැන් සමහර චමුදිතලා මේක පාලනය කරනවා මාධ්‍ය කියන්නේ දේශපාලන පක්ෂවල සම්පූර්ණත් ඔබතුමා කියනවා චාමරු සම්පත් චමුදිතලා ඇවිල්ලා දේශපාලන පක්ෂවල පක්ෂව වැඩ කරනවා කියන්නේ දැන් මාධ්‍ය කියන්නේ අපි එහෙම කියන්නේ දැන් මෙහෙමනේ ඒක වෙනම කතාවක් අහන්න ඊට වැඩි දේවල් අයියෝ එහෙම ඒගොල්ලෝ ඒවා දේවල් අහන පැය සාකච්ඡාවක් පැය දෙකක් ඕගොල්ලෝ මෙතනින් දාලා කියලා දෙන්න එපා. ආවේගශීලීව කතා කරන්න එපා. අපි කතා කරලා ඒ ප්‍රශ්න අහලා උත්තර දෙන්න. පානුකද පානුක තාලු මං ඔයා දාලා ගියත් මෙතන පැය 8ක් ඔතනින් දාලා නැගිටලා ගියත් මන් නැගිටවන්න බෑ ඕගොල්ලෝ තුන් දෙනාට. ඔබතුමා නැගිටවන්න තව දෙන්නෙක් මෙතන වාඩි කරනවා. නැගිටවන්න නෙමෙයි. එමතුමා මොහොතක් දෙන්න ඔය කෑ ගහලා උත්තර දෙන්නට අපි ප්‍රශ්න ඔක්කොම අහනවා. නෙමෙයි ඇමතුමා දැන් ඔය හැබැයි කතා කරන එක මේ අද එළි වෙනකන් රෑ නිකන් නිදා නැගිටලා ඉන්න මිනිස්සු බලන එකට මොකක් හරි අඩුම වශයෙන් රටට වැදගත්කමක් තියෙන එකක් අහන්න. ඇත්තයකෝ නිමල් සිරිපාල ඩිලාන් පෙරේරා ඒගොල්ලෝ අය මේ පෞල් දේශපාලනය කරපු නැති නිසා තමයි අපි වගේ අයත් මේ ආවේ කියන කතාව. ඒ කියන්නේ ඔබ පෞල් දේශපාලනය ප්‍රතික්ෂේප කරනවා කියන එකද කියන්නේ? නෑ නෑ මම පෞල් දේශපාලනය ඔබතුමා කියන මට ඕන තැනක මම දැක එක ස්ටේජ් එකක කියන මට ලංකාවේ කොහෙන් ඉල්ලුවක් දිනන්න පුළුවන්. චාමර සම්පත් කිව්වොත්. මොකද අර ඔබතුමා පොඩි මිනිහාගේ අරක්කුවෙක් ගැන කතා කරනවා. ඔය කතාවත් එක්ක. හැබැයි ඔබතුමාගේ බිරිඳ ඡන්ද ඉල්ලුවා 2018 ඔබතුමාගේම මේ ඇල්ල ප්‍රාදේශීය සභාවට. ඡන්ද 100 ගානයි ගත්තේ ඒ කොට්ටාශේ. ඔයා කොහොමද කියන්නේ 100 ගානක් ගත්තේ කියලා? එක ආවේ පොහොට්ටුව, දෙක ආවේ UNP එක. තුන ආවේ ඔබතුමාගේ බිරිඳ. ඔයාලා ලැයිතුකෝ. ලැයිතු ගන්න. හරියට ඔබතුමා වැරදි නම් කියන්න. හැබැයි මේමයි. හරි ඉලක්කම ගන්න. ඔව් කීයද ඉලක්කම? අපේ නෝනා දෙක පොහොට්ටු එක. ඒ වෙලාවේ රටේ මතය පොහොට්ටුවට තිබ්බ ඒක මම පිළිගන්නවා. නිකන් බොරු පච එලන්න එපා. ඔබතුමා ඒ කතාව කියන්නේ හරි පච නම් ඔබතුමා අංක කියන්නේ. ඔබතුමා ඔය කියන කතාව කියනකොට හරි ඒක වැරදි නම් අංක කියන්නේ. මට ගාන මතක නෑ. ඉතින් එන මගේ එක වරුයි කියන්නේ කොහමද? ඔයා කොහමද ගාන කියන්නකෝ හරියට? හරි මගේ 100 ගාන බොරුයි කියන්න. ඔබතුමා ගාන කියන්න. ඔබතුමා ගාන කියන්න. හරි එතකොට මෙවනේ මම
නමුත් මහානවනේ. ඔබතුමාගෙන බිරිඳ මට මම ගාන හරි, මගේ ඉලක්ක වලදී පුළුවන් ඉලක්ක ඡන්ද 800 ගණක් ගත්තා නෝනා. පෙට්ටි 3යි ගහගන්න. ඔබතුමා කියන ඡන්ද පෙට්ටි 3යි කරඳකොල්ල ගානයිල කිදල්ල. ඔබතුමා පෙට්ටි 3ෙම ඡන්ද 800 ගණක් අපේ නෝනාට හරි දීපා. ඡන්ද 800 ගානද ඉතින් මේ 900 ගණයි පොට්ටුවට. මේ මෙච්චර 900 මහාමතිවරයා ගණයි පොට්ටුවට. ඒක කොට්ටාසේ යන්නේ ජමුදිද? මේ බුදුවට ඒක තේරෙන්නේ නැහනේ. කොට්ටාසේක ඡන්දේ ඉල්ලනකොට පොට්ටුවයි අපි ඉල්ලනකොට ඒ වෙලාවේ පොට්ටුවනේ ලංකාවේ හැමතැනම දිනුවේ. මගේ නෝනා විතරක් නෙවෙයි තව මේ කවුද? නිල්රොයි බනන්දු. කොහොමද මිල්රොයි මිල්රොයි බනන්දුත් පරාදයිනේ ප්‍රාදේශ සභාව. අය ඔබ කියන වෙන්නප්පුවේ වෙන්නප්පුවේ. ඔව් නෑ නෑ පරාද වෙච්ච නෑ මං අහන්නේ ඔයා මගේ නෝනා ගැන කියනවා ඔබේ නෝට ගැන ඔබ විතර නෑ ඉන්නේ මගේ නෝනා නෑ ඔයා හිතන්නේ මේම මගේ නෝනානේ මේ ඔයා කිව්වා කියලා වෙන මේ මගේ නෝනා කරනවා කියලා කිව්වට ඔබේ නෝන ගැන ඔබ මෙතන ඉන්නේ ඉඳා මිල්රොයිගේ නෝන ගැන අහන්න නෑ මගේ මිල්රොයිගේ නෝනා නෑ මිල්රොයි පරාදයි. ඕගොල්ලෝ දේශපාලන වශයෙන් මෙතෙන්ට ඇවිල්ලා මේ විවාදයට ආවම ඕගොල්ලොන්ගේ මතය තමයි ඕගොල්ලොන්ට මේ අපිට නිකන් මඩ ගහලා අපි මෙහෙම කුලප්පු කරලා අපි අවුස්සලා මේක නිකන් එහෙම චූන් ගන්න එපා. මොකද්ද මඩ ඕගොල්ලෝ කවුරු හරි දේශපාලනඥයෙක් ගෙනලා අපහසුතාවයට පත් කරලා ඇත්ත සම්පූර්ණ අපි මේ ආර්ථික අපහසුතාවයකට වැටිලා රට බංකොලොත් වෙලා එහෙම කියන මිනිස්සු හොරා ගන්න දෙන්න බෑ කාටවත් කවුද ඔය මේක තනිකර හොර ගණු දෙනවක් නේ මේක පේන්නේ නැහැ මිනිස්සේ කෙලිබඩ මේ ගවේෂණයක් කරලා මේ අමාත්‍යංශ ලේකම්වරිය ලියන හවුවෙව මේක අහගන්න ඔයාට විරුද්ධව හෙට ආසමිනර එක නඩුවක් දාන්න පුළුවන් ඔයාට විරුද්ධව ඒක දාගන්න ඕනේ නඩුවක් දාන්න මේම අරගෙන තියෙනවා පරිසර බොමිට අතර එහෙනම් ආශාපමින ඔබතුමා කොම්පැනි වෙනද මගේ කොම්පැනියක් නෙවෙයි හෙට මෙච්චර තරහා කියන්නේ හෙට නඩු දානවා කියන්නේ කොම්පැනි අයිතිකාරය වෙන්නේ ඔයා ඔය හරියට නෑ මනුනේද අයියෝ සම්පූර්ණ කැමරා උස්ස කඩේ ගිහින් මට දවසක් පීපී ජයසුන්දරත් එක්ක එනවා 2015 ආණ්ඩුව පෙරදිලා ඉද්දි පීපී ජයසුන්දර ආර්ථික ඝාතකයා කියපු මේ මිනිස්සයා ඇවිල්ලා මට කියනවා මචං පුටුවක් හොයලා දීපන් විපක්ෂ නායකකාරයා නිමල් සිරිපාල හැමතුමා හිටපු එහෙම ආපු මිනිහෙක් ඔයා පුටුවක් මොනවා පුටුවක් දෙන්න පුටුවක් අද්දට හොයලා දීපන් මමනම් කුලප් වෙන්න අපුතේ ඔයාට වැඩිලා යකඩ බිලියන ගාණක් කට උත්තර ගන්න ගියද මට එන්න කිව්වෙත් නෑ හෙටනිද ගයි ඔය වගේ ආතල් හැමදාම දෙන්න ඕනේ හොඳේ. අද හොඳ සල්ලිකාරයා මුන් අයෝජ කියන්නකො මුන් අයෝජ හරි ඔය ගෑයිලි ටිකයි මම ගේන්නම් ඉස්සර රාජ්‍යමතුමා අර මැඩික් ටවර් එක ඩල්ලි සිරිසේනගේ සල්ලි ගත්තා මැඩික් ටවර් එක මම ගන්නම් මිනිස්සුන්ට මැඩික් ටවර් එක ඕපන් කරනවා කියලා මම මයිටි පාල සිරිසේනගෙන් ගත්තා මේ
දැන් සැපද ජමතිවරයා කතා කරන විදිහ මම අදුල්ලේ මොක්කුවක් නෙමෙයි අදුල්ලේ මොක්කුවක් නෙමෙයි මම දන්නේ සිලිසිලේ මොක්කුවක් නෙමෙයි ඔයා ඔයාගේ කට නිකන් මේ තමුදේ කට අරින්න ගණන් වෙන්න බෑ කතා කරොත් කතා කරනවා මම අදුල්ලේ කතා කරනවා අවුරුදු 20ට ලක්ෂ එකතු කරපුවා ඕනේ එකෙන් බැකෝ පර්මිට් එකක් ගන්න ලක්ෂයයි බැකෝ පර්මිට් ලක්ෂයයි අවුරුදු 20ට කන්ට්‍රිබියුෂන් එක මම දන්නවනේ ඉතින් ගත්තේ ඒවා මෛත්‍රීපාල සිරිසේනගේ කාලේ ෆයිල් එකක් එන්න මෛත්‍රීපාල සිරිසේන එනවා එහෙනම් මම කියයි නේද පාට්ට ගායි මම දන්නවනේ අයියා කවුද කියලා අපි දන්නවනේ මේ අයියාගේ ඔය වගේ ආතල් හැමදාම දෙන්න ඕනේ හොඳේ